හොල්මන් බෝනික්කන්ගේ සංසිද්ධීන් යනු මිත්‍යා විශ්වාසයන් සහ යක්ෂයන් වෙනුවෙන් වෙන් කර ඇති පිස්සුවක් නම් නොවේ. ජපානයේ ඔකිකු හොල්මන ඇත්තටම සිටින අතර ඇයි ඊට අඳුරු ඉතිහාසයකට උරුමකම් කියනවා. එදදාස් 918දී 17 හැවිරිදි අයිකිචි සුසකි විසින් ඔහුගේ දෙවන හැවිරිදි සහෝදර වන ඔකිකු වෙනුවෙන් මේ බෝනික්කා මිලදී ගන්නවා. ඔහු සමුද්‍ර ප්‍රදර්ශනයක් සඳහා කලාපයේ සංචාරය කරමින් සිටි අතර බෝනික්කා ශනික ඔහුගේ දැස් ඇද ගැනීමට සමත් වෙලා තියෙනවා. සෙන්ටිමීටර් 40ක් පමණ උස හා සාම්ප්‍රදායික කිමෝනායකින් සැරසී සිටින බෝනික්කා ඉතා අලංකාරමත් අතර සාම්ප්‍රදායික ඔකප්පා කොණ්ඩා මොස්ත්‍රයෙන් හිසේ කොණ්ඩේ සකසා තිබේ. සුසුකි ආපහු ගෙදර ගොස් බෝනික්කා තම කුඩා සහෝදරයට ලබා දුන් වහාම ඒ බෝනික්කාට ආදරෙන් බැඳුණු බව පැවසෙනවා. එය ඔකිකුගේ පියතම සෙල්ලම් බඩුව බවටත් වඩා වැදගත් ලෙස ඇය හොඳම මිතුරා බවට පරිවර්තනය විය. ඔබ දන්නවා ඇති එකම දෙයක් බොහෝ දෙනෙක් විශ්වාස කරොත් ඒ දේ හැබෑ දෙයක් බවට පරිවර්තනය වෙනවා කියලා. මෙම යුගය තුළ ජපානයේ තවමත් වැඩවසන්දායී මාවත්වල සිරවී සිටියේ. අවට ලෝකයේ තාක්ෂණය හා විද්‍යා ප්‍රගතිය වැළඳ ගැනීමෙන් සිටියේදී ජපානයේ පමණක් ඔවුන්ගේ විශ්වාසයන්ට හා පුරාවෘත ප්‍රබන්ධයන්ට තදින් බැඳී සිටියේය. මේ විවිධ ඇදහිම් වලට භූමියක් වූ අතර බෞද්ධයන් අවතාර අදහන පූජාවල් තවමත් පවතී. ජපාන් සංස්කෘතිය ජනප්‍රියතාවයෙන් හා අద్భుත විශ්වාසයෙන් පිරී පැවතුණි. ඔකිකු සෑම දිනකම බෝනික්කා සමග සෙල්ලම් කර ඒ සෑම තරණම ගෙන ගොස් ඒට කුඩා සහෝදරියක් මෙන් සලකමින් ඒ සමග කතා කර ඇය බෝනික්කා ඔකිකු ලෙස හැඳින්වීමට තීරණය කළාය. බෝනික්කා කවදාවත් ඇයගෙන් ඈත් වුණේ නැත. ඉන් වසරකට පසු ඛේදවාචකයක් සිදුවේ. 1919 දී ඔකිකු කාවුන රෝගයෙන් මිය ගියේ. ඔකිකු මිය ගියේ වාතයට හුස්ම හෙළමින් වේදනාවෙන් හා බියෙන්. බෝනික්කා ඇගේ ග්‍රහණයෙන් තදින් අල්ලාගෙන සිටියේ. ඇගේ වයස අවුරුදු 3කි. ඔකිකු සමග බෝනික්කා බූන්දායන කිරීමට පවුල අයට අවශ්‍ය නමුත් රජයේ අධීක්ෂණය මගින් ඔවුන්ගේ අන්තිම කරුණාවන්ත ක්‍රියාව වළක්වා ගන්නු ලැබිය. බෝනික්කා කවදාවත් ඔකිකු සමග විවේක ගත්තේ නැත. මිය ගිය අය සැමරීම සඳහා ඇතැම් ජපන් නිවස්වල බෝනික්කන් තැබීම සාමාන්‍ය සිරිතකි. කුඩා දේවස්ථානයක් ඔවුන්ගේ දියණිය සැමරීම පිණිස බෝනික්කා තබලා මරණින් පසු ජීවිතේ සලකුණු කිරීමක් සිද්ධ කරනවා. මෙතනින් තමා කතාවේ වැදගත්ම කොටසට අවතීර්ණ වෙන්නේ. දිනක් බෝනික්කාගේ කොණ්ඩේ දිගුවන බව පවුලේ අයට පේනවා. සාම්ප්‍රදායික උරහිස දිගේ පිළිවෙලට එක දිගට කොණ්ඩේ කපන ලද විට නැවත ඒ වැවීම නතර නොවිය. රාත්‍රියේ ඔකිකු ගැන සිහින දකින්න පටන් ගත්ත අතර සමහර විට උදේවරුේ බෝනික්කා ඔවුන්ගේ පැත්තෙන් දිස්වනු ඇත. මේ ඔවුන්ට මානසික පීඩනයක් දක්වා වර්ධනය විය. නිවසේ ලයිට් හිටපු ගමන් පත්තු කරන ලදී. පිපුරුම් ශබ්ද සහ අමුතු කටහඬවල් ඇසෙන්නට පටන්ගෙන තිබෙන අතර ඔකිකුගේ උපන්දිනේ දවසේ විශාල ශබ්දයක්ද ඇසෙන්නට ලැබී ඇත. නිවෙස් හිමියෝ මේන් තීරණයකට එළඹුණි. ඒ තම දියණියගේ ආත්මය ඇත්ත වශයෙන්ම බෝනික්කා තුල සිරවී ඇති බවය. 1938 දී පවුල වෙනත් දිස්ත්‍රික්කයකට පදිංචියට ගියේය. ඔවුන් මේ වන විට ඔකිකු බෝනික්කාගේ බිය ගැනීම වලට හුරු වී ඇති අතර ඔවුන්ගේ දියණියගේ ආත්මය සිදු කරන මේ අద్భుත සිදුවීම් වලට ඇලෙවීම් කිරීමට හුරු වී තිබිනි. ඒ මාළුන් සමග අන්තර්ක්‍රියා කිරීමට ඉන්ද්‍රජාලික හා අද්විතීය අවස්ථාවක් විය. නමුත් ඔවුන් ඔකිකු තවත් ඔවුන් ළඟ තබා නොගෙන ප්‍රාදේශීය පන්සලකට ගොස් බෝනික්කා රැක බලා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. සෑම වසරකම කොණ්ඩේ වැවෙන හොල්මන් බෝනික්කාගේ පුදුමාකාර දේවාලය අදටත් ජපානයේ පවතී. පාසල් සිසුවියන් පූජකයෝ ඒ සතුටින් බාරගෙන ඔකිකු රැක බලා ගැනීමට පටන් ගත්තා. එසේම කාලයගේ ඇවෑමෙන් සමහර හිමිකම් වල නිර්වද්‍යතාවය තහවුරු කිරීමට ඔවුන් සමත් වී ඇත. ඒ හිසකේ සත්‍ය වශයෙන්ම වර්ධනය වන බවය. උදාහරණයක් විදිහට පූජිකයන් විසින් විද්‍යාත්මක විශ්ලේෂණ සඳහා හිසකස් කැපූ සාම්පල පවා යවා ඇත. විද්‍යාත්මක පරීක්ෂණෙන් ඔප්පු වූයේ කොණ්ඩේ මිනිස් දරුවෙකුගේ බවය. නිතිපතා කෙස් කලමක් ලැබෙන අතර බෝනික්කා සතුටෙන් හා තෘප්තියෙන් සිටි. කාලයේ ගෙවියත්ම බෝනික්කාගේ කීර්තිය වර්ධනය වූ අතර ඇගේ බලයන් තවදුරටත් වර්ධනය විය. ඇය ශක්තිමත් සහ කොණ්ඩේ වේගයෙන් වැඩෙමින් තිබේ. ඒ වගේම ඇය භයානකයි. සංචාරකයන්ද පිස්සුවට්ටන අවසාන සිදුවීම නම් ඇයගේ මුඛයේ සෙමින් විවරනවා. බොහෝ අය දැක තිබීමයි. ඔබ ඇතුළට එබී බැලීමට එඩිතර වුවහොත් පොසිලින් විදුරු මස් මෙන් විහිදෙන ලදරු දත් වැනි දෙයක් දැකගත හැකි බවත්ය.
අපි මේ ඔබට කිව්වේ ජපානය තුළ ප්‍රසිද්ධ වූ සිදුවීමක් පිළිබඳව. මේ පිළිබඳ ඔයාලා මොනවද හිතන්නේ? දාමු බලන්න පල්ලෙන් කමෙන්ට් එකක්. ඔයා අපේ ප්‍රේක්ෂක YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. දකුණු පැත්තේ තියෙන bell notification එක බවුවොත් අලුත්ම වීඩියෝ දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්.